ෆිසික්ස් වලට එහෙම වැඩිපුර රිසල්ට් එක තියෙන්නේ. බරතොගයක් ඉවරයි. ඉතින් වැඩිම ෆේල් ප්‍රතිශතයේ තියෙන සබ්ජෙක්ට් එක මොකද්ද? ෆිසික්ස්. අඩු ගානේ කම්බයින් මැස්වත් ඒ තැනට වැටිලා නැහැ. දැන් මේ රිවිෂන් ළමයෙක් පන්ති ඉන්නවා. ඒ ළමයාගේ බහුවර්ණ 40යි බයෝ ෆිසික්ස් වලට 27යි. මාර අපරාධයන්නේ. ඉතින් බයෝ වලට ඒකක් එනවා ෂුවර්. මේ පන්ති ඉන්න ළමයෙක් ගැන මම කියන්නේ. ඔය ප්‍රශ්නෙමයි තියෙන්නේ. ඔය ප්‍රශ්නෙම මම හෑන්ඩ් බිලක් ගහද්දි ලබන අවුරුද්දේ. හරිද? මෙඩිසින් ගියපු ළමයි ලිස්ට් එකේ විෂයන් 3ේම රිසල්ට් දාලා ගැහුවොත් තමයි ඇත්ත එළි වෙන්නේ. ඔක හැබැයි මට කරන්නත් හිතලා තියෙන්නේ. ඒ කියන්නේ මෙඩිසින් යන ළමයි සෙට් එක ඉන්නවනේ. ඒගොල්ලන්ගේ විෂයන් 3ම ගහන්න ඕන. බයෝ වලට ඒක ලොකුවට ගැහුවා. ඉතින් මට බයෝ හින්දා අනිත් දෙකෙත් ගැහුවොත් ඔය ඇත්ත තේරෙනවා. ගොඩ ඔය ගුරුවරුන්ගේ තියෙන්නේ මේ මුල් රෑන්ක් ටිකනේ තියෙන්නේ. මැද හිස්. කෝයක නැහැ. ඒ රෑන්ක් එක දාන එක කොහොමද දානවනේ? දැන් ඕනම තැනකින් එහෙම දැන් ඕනම බැච් එකක ළමයි සුපිරිම මීටර සෙට් එක ගොඩක් වෙලාවට එන්නේ මේ ෆස්ට් අයි එකේ. සහජ බුද්ධිය. ඒ ළමයි කොහොමත් අර මැනික් කැට ටික වගේ මුල්ම රෑන්ක් ටික ඔකේ ඉපා කරනවා. කියන්නේ පළවෙනිම කොටසට එනවා ඒගොල්ලෝ. ඒගොල්ලන්ගේ මීටර දුවන්නේ අමුතු විදිහට කෙමිස්ට්‍රි හොඳයි, ෆිසික්ස් හොඳයි. ඒගොල්ලන්ගෙන් නෙමෙයි බලන්න පුළුවන්. සමස්තයෙන් තමයි බලන්න පුළුවන්. සමස්තය ගත්තාම අර දිලිසෙන මිනි කැට වගේ ළමයි ටිකේ විතරයි ඔය ෆිසික්ස් වලට එහෙම වැඩිපුර රිසල්ට් එක තියෙන්නේ. බරතොගයක් ඉවරයි. ඉතින් වැඩිම ෆේල් ප්‍රතිශතයේ තියෙන සබ්ජෙක්ට් එක මොකද්ද? ෆිසික්ස්. අඩු ගානේ කම්බයින් මැස්වත් ඒ තැනට වැටිලා නැහැ. උනුත් S එකෙන් හරි ගොඩ යනවා. මාර කරුමයක් මේක.